මොකක්ද මේ NAV අගේ කියන්නේ? ටික සංකීර්ණයි වගේද? කිසිම සංකීර්ණ භාවයක් මේක නැහැ. ඔයා උදාහරණයක් විදිහට අඹ ගෙඩියක් ගන්න. අඹ ගෙඩියක ඇත්ත වටිනාකම කීයක් වෙන්න පුළුවන්ද? රුපියල් 100ක් වේ. එතකොට මේ ඇත්ත වටිනාකම රුපියල් 100ක් වෙන අඹ ගෙඩියක් කවුරු හරි රුපියල් 300කට විකුණුවොත් ඔයා ඒ අඹ ගෙඩිය ගන්නවද? ඔයා ඒ අඹ ගෙඩිය ගන්නෙ නැහැ. මොකද ඒකට හේතුව තමයි ඒ අඹ ගෙඩිය රුපියල් 300කට ගන්න එක පාඩුයි. මොකද අඹ ගෙඩිය වටින්නේ රුපියල් 100යි. ඔය වගේම දෙයක් කොටස් වෙළඳපොලෙත් සිද්ධ වෙනවා. ඒක වෙන්නේ කොහොමද? ඔයා හිතන්න යම් කොටසක ඇත්ත වටිනාකම රුපියල් 100යි. හැබැයි ඒ කොටස මේ වෙද්දි වෙළඳපොලේ රුපියල් 300කට වගේ ගනුදෙනු වෙනවා. ඔයා ඒ විදිහට එතකොට රුපියල් 300කට මිලදී ගන්නවද? ගන්නෙ නැහැ. මොකද ඒකට හේතුව තමයි ඒ කොටසේ ඇත්ත වටිනාකම මේ වෙද්දි රුපියල් 100යි. හැබැයි ගනුදෙනු වෙන්නේ රුපියල් 300කට. ඔයා ගන්නෙ නැහැ. මොකද අර අඹ ගෙඩිය වගේම තමයි. අඹ ගෙඩිය රුපියල් 100යිනේ. ඔයා දන්නවනේ. ඒ හින්දා ඔයා ඒක ගත්තේ නැහැ. හැබැයි මේ කොටස ඇත්තකම වටින්නේ රුපියල් 300ක් නෙමෙයි. රුපියල් 100කට. ඉතින් මෙන්න මේ කොටසේ ඇත්ත වටිනාකමට තමයි NAV අගය කියන්නේ. එතකොට මේ NAV අගය අපි ගණනය කිරීමේ වාසි මොනවා හරි තියනවද? අනිවාර්යෙන්ම තියෙනවා. පළවෙනි වාසිය විදිහට කිව්වොත් ඔයා යම් කොටසක් මිලදී ගන්නවානේ. ඒ කොටස මිලදී ගන්න ප්‍රයිස් එකට වඩා ඔයා අඩු අගයකට නම් අඩු අගයක් නම් NAV අගේ වෙන්නේ. මතක තියාගන්න ඔය ප්‍රයිස් එක දවසක NAV අගේ දක්වා අඩුවෙන්න පුළුවන්. ඔයා NAV අගයට වඩා අඩුවෙන් නම් වෙළඳපොලෙන් කොටස මිලදී ගත්තේ ඔබේ මිල දවසක NAV අගේ දක්වා වැඩිවීමට සම්භාවිතාවක් තියෙනවා. ඒ නිසා ඔයා හැම තිස්සෙම NAV අගේට වඩා අඩු මිලකට තමයි මිලදී ගන්න උත්සාහ කරන්න ඕනේ. නැවතත් කියනවා NAV අගේට වඩා අඩු අගයකට තමයි හැම තිස්සෙම කොටස් මිලදී ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම තමයි ඊගාව වාසිය විදිහට කිව්වොත් ඔබේ ආයෝජනයේ යොදවපු මුදලේ ආරක්ෂිතභාවය ඔයාට රැකගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හිතන්න සමහර විටක දැන් ඔයා රුපියල් 100ක් යොදවනවා. හැබැයි ඕකේ NAV අගය රුපියල් 50යි කියලා හිතන්නකෝ යම් කොටසක. ඔය කම්පැනි එක වහලා දානවා. ඔයා හිතනවාද ඔයාට අතක රුපියල් 100 ආපහු දෙයි කියලා? දෙන්නේ නැහැ. ඔයාට ලැබෙන්නේ ඔය NAV අගය. ඒ කියන්නේ රුපියල් 50ක්. එතකොට ඔබට රුපියල් 50ක පාඩුවක් තියෙනවා. රුපියල් 100ක් යොදවලා ඔබට නැවත ඔබේ අතක ලැබුණේ රුපියල් 50යි. ඒ විදිහට ව්‍යාපාරයේ වහලා දාද්දි ඔයාට පාඩු ලබන්න සිද්ධ වෙනවා මේ NAV අගය හරියට ගණනය කිරීමක් කරේ නැත්තම්. එතකොට ඔයා NAV අගයට වඩා අඩුවෙන් නම් ඒ වෙලාවේ අරන් තිබුණේ ඔබට සමහර විට වැඩි මුදලක් නැවත අතක ලැබෙන්න පුළුවන්. NAV අගේ රුපියල් 50ක ව්‍යාපාරයක ඔයා රුපියල් 30කට නම් කොටසක් ගත්තේ. ඉතින් ඔයාට නැවත අතක ලැබෙන්නේ රුපියල් 50යි. ව්‍යාපාරේ වහලා දාද්දි. එතකොට ඔයාට පොඩි බෝනස් එකකුත් ලැබෙනවානේ. අන්න ඒකයි NAV අගය හරිම වැදගත්. හැම තිස්සෙම උත්සාහ කරන්න NAV අගයට වඩා අඩු අගයකට කොටස් මිලදී ගන්න. එතකොට කොහොමද මේක ගණනය කරන්නේ? මේක ගණනය කරන්නේ මෙහෙමයි. ව්‍යාපාරයේ මුළු අත්කම් වලින් මුළු අගකීම් අඩු කරන්න. ඒ එන අගය ඔයා බෙදන්න ව්‍යාපාරයේ නිකුත් කරලා තියෙන සමස්ත කොටස් ප්‍රමාණයෙන්. එතකොට එනවා NAV අගය. හරිම සරලයි. එතකොට ඔයාට ඇත්තට මේ කිසිම ගණනය කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයාට ගණනය කරලා දීලා තියෙනවා ඇනුවල් රිපෝට් එකේ. CAC වෙබ් අඩවියෙන් ඔයාට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ෆයිනෑන්ෂියල් පොසිෂන් කියන එකේ තමයි මට මතක විදිහක එක තිබ්බේ.
වාට ඇත්තක මේක හරිම පහසුවෙන් මේ ගන්න පුළුවන් එක දීල නැත්තං වාට පුළුව එක ගණනය කරන්න